ගුරුවරිය පාසල් සිසුවගෙන් ගැබිනියක් වෙලා බිරිඳ මරා හිසාරන් පොලිසියා සැමියාගේ සැඟවුණු සම්පූර්ණ සත්‍යය මෙන්න. පුලියන්කුළම පොලිස් ස්ථානයේ පිහිටා තිබෙන්නේ නුවර යාපනය A9 මාර්ගයේ වවුනියාවේ සිට යාපනයේ දෙසට කිලෝමීටර් 22ක් පමණ ගිය තැනය. එම පොලිසියේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරයි. දිනය 2025 ජූනි 2 වෙනිදායි. සුපුරුදු ලෙස උදෑසනම රාජකාරියට වාර්තා කළ ස්ථානාධිපතිවරයා සිය කාර්යාලයේ සිටියේදී එදින උපසේවා රාජකාරී කළ කොස්තාපල් රංජිත් කලබලයෙන් මෙන් තවත් පුද්ගලයෙකු සමග ස්ථානාධිපති කාමරයට ඇතුළු විය. රංජිත් සමග පැමිණි පුද්ගලයා ස්ථානාධිපතිවරයාට අමුත්තක් නොවිනි. පොදු වැඩවල මෙන්ම පොලිස් ප්‍රජා කමිටු කටයුතුවලදීද ස්ථානාධිපතිවරයාට එම පුද්ගලයා හමු වී තිබුණි. සර් මෙයා කියනවා එයාගේ නෝනාව මරලා තමයි ආවේ කියලා. නෝනා මැරුවා යයි ප්‍රශ්න කළ පොලිස් ස්ථානාධිපතිවරයා කෝ දැන් ඔයාගේ නෝනා යයි පැවසීය. සර් මම වෙන්වෙන්නම එයාගේ බෙල්ල කැපුවා. එයාගේ ඔළුව අරන් තමයි සර් පොලිසියට ආවේ. ඔළුව බයික් එකේ තියෙනවා. කිසිදු බයක් සැකක් නැතිව කීවේය. කොස්තාපල් රංජිත් සමග ගොස් පොලිස් පියුසුම් දොරටුව අසල නවතා තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදිය පරීක්ෂා කර බැලීය. එහි ඉදිරිපස පාත් තබන ස්ථානයේ ජැකට්ටුවකින් නැතු යමක් තිබුණි. ජැකට්ටුව එහා මෙහා කර බැලූ විට කාන්තා හිසක් මතුවිය. පැමිණි පුද්ගලයා කී දෙය සත්‍යයක් බව ස්ථානාධිපතිවරයාට පැහැදිලි විය. නමුත් ස්ථානාධිපතිවරයා කලබල වූයේ නැත. කලබල වුවහොත් සැකකරු අනතුරුව ජීවිතහානි කරගනීදෝ එසේත් නැතහොත් මහත් කලබලයක් කරයිදෝ සැකයක් තිබුණි. අනතුරුව සැකකරුට වාඩිවීමට සලසා මාංචු දැමුණි. ඔයා කලබල වෙන්න එපා යයි සැකකරුට කීවේය. හෝදැන් ඕනගේ බොඩි එක. පොලිස් ස්ථානාධිපති ගුණසේකර සැකකරුගෙන් විමසීය. සර් ඒක බෝඩ් එක නයිනමඩු කැලේ මරතෝඩි බොර්ලු පාරේ තියෙනවා. එතනදී තමයි මම නෝනගේ බෙල්ල කැපුවේ. සැකකරු කීවේය. අනතුරුව පොලිස් කණ්ඩායමක් සූදානම් කර උපදෙස් දී සිද්ධ වුණු ස්ථානයට පිටත් කර යැවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කරන ලදී. පිටත්ව ගිය කණ්ඩායම විනාඩි කිහිපයක් ඇතුළත මృతදේහය හමු වූ බව තහවුරු කළේය. අනතුරුව පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. ඝාතනයට ලක්ව තිබුණේ වවුනියාවේ පුලියන්කුළම නොච්චිකුළමෙහි පදිංචිකාරියක වුණු සුනිධර්ණා ස්වර්ණලතාය. 32 වරදී ගුරුවරයෙකු වුණු ඇය මිය යන විට නයිනමඩු ಭಾರತೀಯ විද්‍යාලයේ ගුරුවරියක ලෙස රාජකාරී කළාය. සැකකාර සැමියා වූයේ ගෝපාල් සුන්දරම් සුනිධරණ්‍ය. බොහෝ දෙනා ඔහු ඇමතුවේ රාජු යන නමිනි. රාජුගේ උපන්ගම යාපනය උඩුවිල්ය. පාතාලයේ ආරවුල් අතරේ බෙල්ල කපා පොලිසියට ගෙනවිත් දමන දර්ශන උතුරේවැසියන්ට අමුත්තක් නොවේ. ඒ ඝාතන උතුරේවන් නිසා නොවේ. උතුරේවැසියන් දකුණු ඉන්දියන් චිත්‍රපට බැලීමට බොහෝ කැමැත්තෝය. එම චිත්‍රපටවල තිබූ දසුණක් උතුරේවැසියන් දුටුවේ මුල්වරටය. සිය බිරිඳ මේ ආකාරයට ඝාතනය කිරීමට හේතුව රාජු පොලිසියට හෙළි කළේය. සර් මම සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තා. පවුලේ ආර්ථික හිඟකම් නිසා ඉගෙන ගැනීම නවත්තලා කුලී වැඩ, මේසන් වැඩ, අත්උදවීම වගේ රැකියා කළා. ඊට පස්සේ කටාර් රාජ්‍යයේ රැකියාවකට ගියා. එහෙයිදී Facebook එකෙන් ස්වර්ණලතා හමු වුණේ. එතකොට එයා වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු පුහුණුව ලබමින් හිටියා. යයි ඔහු කීවේය. ස්වර්ණලතා රූමත් තරුණියකි. රාජුද කඩවසම් තරුණයෙක් වූයේය. උඹලා දෙන්න හොඳට ගැලපෙනවා. ස්වර්ණලතාගේ මිතුරියෝද කියන්නට ඌහ. මත්පැන් සිකරට්ටෝ අඩුතරමේ බුලත් පිටක්වත් නොකන රාජු කෙරෙහි ස්වර්ණලතාගේ යටිහිතේ කැමැත්තක්ද තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මුහුණුපතෙන්ම ප්‍රේමවන්තයන් වූහ. වසර කිහිපයක රට රැකියාවෙන් පසු රාජු ලංකාවට පැමිණියේය. ඒ වන විට ස්වර්ණලතා සිය ගුරු පුහුණුව අවසන් කර සිටියාය. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට වැඩිහිටියන්ගෙන්ද විරෝධයක් නොවිනි. ඒ අනුව මීට වසර 6කට පමණ පෙර දෙදෙනා විවාහ වූහ. විවාහ ගිවස ගැනීමෙන් පසු රාජු බින්න බැසීමට එනම් බිරිඳගේ නිවසේ නැවතීමට තීරණය කළේය. ඒ වන විට ස්වර්ණලතාට ඇය පදිංචි සින්නපුර වසකුළම් ගම්මානයේ පාසලක රැකියාව ලැබී තිබුණි. බිරිඳගේ නිවසේ පදිංචියට ගිය රාජු බිරිඳගේ මහගෙදර අසලම නව නිවසක් සාදා පදිංචි වූහ. රාජුට ස්ථිර රැකියාවක් නොතිබුණද ස්වර්ණලතාගේ වෘත්තීය නිසා ආර්ථික ගැටලුවක් තිබුණේ නැත. නමුත් උත්සාහවන්තයෙකුණු රාජු නිකම් සිටියේ නැත. කුමන හෝ රැකියාවක් කරන ලදී. දුරබැහැර ප්‍රදේශවලට ගොස් ලැබෙන රැකියාවක් කළේය. ඒ අතරතුර යාපනයට ගොස් ඥාති නිවෙස්වල දින ගණන් සිට පැමිණීමටද පුරුදු විය. මේ තත්ත්වය උඩ රාජු නිවසේ සිටින දවස්වලට වඩා නොසිටින දවස් වැඩි විය. මේ අතර ස්වර්ණලතා රාජකාරී කළ පාසලේම ජෙසී නම් ශිෂ්‍යයෙක් උසස් පෙළ පන්තිවලට සිටියේය. කඩවසම් දඟකාර තරුණයෙකුණු ජෙසී හා ස්වර්ණලතා අතර මුලින්ම තිබුණේ ගුරුගෝල බැඳීමකි. එනමුත් වැඩි කලක් ගින්දර හා පුළුන් එකට තැබිය නොහැකි විය. ඔහු දෙදෙනා පෙමින් වෙලුණේය. රාජු නොමැති දිනවල ජෙසී ස්වර්ණලතාගේ නිවසට යාමට
කිරීමට පටන් ගත්තේය. ස්වර්ණලතාගේ නිවසට යාමද නිවසේයගේ මව්පියන් සිටියද ඉස්කෝලේ වැඩකට ඒ ළමයා ආවායයි ස්වර්ණලතා දෙමව්පියන්ට කීවේය. මව්පියෝ එය විශ්වාස කළාය. දිවා කාලයේ ස්වර්ණලතාගේ නිවසට පැමිණි ජෙසි වැඩිකල් නොගොස්ම රාත්‍රී කාලයේදී රහසිගතව ස්වර්ණලතාගේ කාමරයට ඒමට පුරුදු විය. බොහෝ දිනවල රාත්‍රියේ එන ජෙසි ස්වර්ණලතාගේ කාමරයෙන් පිට වූයේ අලුයම් කාලයේදීය. රාජු නොමැති දිනවල ස්වර්ණලතාගේ ආරක්ෂාව සඳහා ඇගේ මව පැමිණියද ඇය රැඳී සිටියේ නිවසේ වෙනත් කාමරයකය. ඒ නිසා ස්වර්ණලතාගේ කාමරයේ වන කිසි දෙයක් වයෝවෘද්ධ ඇගේ මව නොදත්තාය. වැඩිකල් නොගොස් ගුරුගෝල පෙම්පලහිලව්ව පාසලට මෙන්ම ගමටද ආරංචි විය. ඒ අතර මිතුරෙකු මේ ගැන රාජුට කියා තිබුණි. රාජු ඔයාගේ නෝනා ඉස්කෝලේ යන ජෙසි කියලා කොල්ලෙක් එක්ක ගමන් විමන් යනවා ගමේ අය දැකලා තියෙනවා. ගමේදී ප්‍රසිද්ධියේම ටීචර්යාගේ බයිසිකලයේ ජෙසිව නංවාගෙන යනවා. ටීචර් ගැන පැතිරෙන ආරංචි එච්චර හොඳ නැහැ. මිතුරා රාජුට කියා තිබුණි. නිවසට පැමිණි රාජු ස්වර්ණලතාගෙන් මේ පිළිබඳ විමසා තිබුණි. ඔයාට පිස්සුද? ඒ ළමයා ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයෙක්. අනිත් එක ඔයත් මේ ගමේ නැති එකේ ඒ ළමයාගෙන් තමයි හදිස්සියකට හරි උදව්වක් ගන්නෙ. අපේ අම්මලා තාත්තලා වගේම එයාලගේ ගෙදර අයත් ඒක දන්නවා. ස්වර්ණලතා කීවාය. කොහොම වුණත් කමක් නැහැ. ජෙසි එක තියෙන සම්බන්ධය නවත්තන්න. ඒක කෝකටත් හොඳයි. රාජු කීවේය. එම අවස්ථාවේදී දෙදෙනා අතර සමතයක් සිදු වුණද සති කිහිපයක් ගතවන රාජුට දැන ගැනීමට ලැබුණේ තම බිරිඳ ජෙසි සමග පාසලේදී මෙන්ම ගමේදී සිදුවන සම්බන්ධයේ වෙනසක් නැති බවයි. අවසානයේදී රාජු අධ්‍යාපන බලධාරීන් හමු විය. සර් මගේ නෝනයි ජෙසි කියන ඉස්කෝලේ ළමයයි ගැන නරක ආරංචි යනවා. මේ දෙන්න වෙන් කරන්න මොනව හරි කරන්න. ඒක ලොකු උදව්වක්. රාජු ඉල්ලීමක් කළේය. අපිට ළමයා වස් කරන්න බෑ. හැබැයි ටීචර්ට ට්‍රාන්ස් එකක් දෙන්න පුළුවන්. අධ්‍යාපන බලධාරීන්ගේ පිළිතුර ලැබුණි. ඒ අනුව ස්වර්ණලතාට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබුණේ මීට මාස 9කට පමණ පෙරදීය. ස්වර්ණලතා ස්කූටරයෙන් පාසල් ගිය අතර ජෙසි සමග තිබූ සම්බන්ධකමේ අඩුවක්ද දකින්නට ලැබුණි. මේ අතර රාජුට කොළඹ පෝස්ට් සිටි ඉදිකිරීම් බිමක කම්කරු රැකියාවක් ලැබුණේ මීට සති 2කට පමණ පෙරය. තැන් තැන්වල කුලී වැඩ කළ රාජු සැනසුම් සුසුමක් හෙළුවේ මෙතන කාලයක් වැඩ කරන්න පුළුවන් යයි සිතා රාජු සතුටින් සැනසුම් සුසුම් හෙළීය. රාජු සතුටින් එහි වැඩ කරමින් සිටියේය. මේ අතර එක්තරා දිනක ජෙසිගෙන් රාජුට දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුමෙන් කියවුනේ ජෙසි හා ස්වර්ණලතාගේ සම්බන්ධය ගැනයි. ඒ සමග ජෙසි විසින් WhatsApp එදුම ඔස්සේ ඡායාරූප කිහිපයක්ම එවා තිබුණි. එක්වරක් නැරඹීමෙන් පසු මැකියන් ලෙස වන ලදෙම ඡායාරූපවල තිබුණේ ජෙසි හා ස්වර්ණලතා එකට සිටින ඡායාරූපය. ඒ අතර තිබූ එක් ඡායාරූපයක් රාජුට ඉවසුම් නොදුන්නේය. එම ඡායාරූපයේ සටහන්ව තිබුණේ සිය නිදන කාමරයේ ජෙසි උඩුකය නිරුවත්ව සිටින ඡායාරූපයකි. ගමු මොනතරම් කතා කීවද නිදන කාමරයේ ජෙසි සිටින ඡායාරූපය රාජුට මහත් මානසික වදයක් ගෙන දුන්නේය. ආයතනයෙන් නිවාඩුවක් ගත් රාජු නිවසට පැමිණියේය. නිවසට එන ස්වර්ණලතා එදින නිවසේ නොවීය. සොයා බැලූ විට දැනගන්න ලැබුණේ ඇය රෝහලට ගොස් ඇති බවයි. රාජුද රෝහලට ගියේය. මම ප්‍රෙග්නන්ට් ක්ලිනික් ආවා. පිළිතුරු ලැබුණේ රාජු තුල තවත් ප්‍රශ්නයක් ඉතිරි කරමිනි. ඒ මක් නිසාදයත් මාස කිහිපයක සිට සිය බිරිඳගේ වෙනස රාජුටද තේරී තිබුණි. රාජු වැඩි කාලයක් ගත කරේ නිවසින් බැහැරවයි. එසේ සිටියදී බිරිඳට දුරකථන ඇමතුම් ගත්තද ඇය කතා කිරීමට එතරම් උනන්දුවක් නොවිය. නිවාඩු ලබා පැමිණියද වෙන්ව සිටීමට බිරිඳ නිතරම උත්සාහ කළාය. නිවසට පැමිණි රාජු දරුවා කාගේදයි ප්‍රශ්න කළේ ඒ නිසාය. දරුවා කාගේද? ඇත්ත කියන්න. දරුවා ඔයාගේ. ඇත්තම කියන්න. ඔයාගේ තමයි දරුවා. ස්වර්ණලතා එකහෙලාම කියා සිටියාය. එහෙනම් දිවුරන්න. දිවුරීමට ස්වර්ණලතා මැලිකමක් දැක්වුවාය. එහිදී නිහඬ වුණු රාජු පසුව දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී. ඇත්ත කියන්න. දරුවා කාගේද? දරුවා ජෙසිගේ. ස්වර්ණලතා කීවාය. රාජුට එහිදී සිතුනේ Taman ජීවත්ව සිටියද මලකඳක්සේය. අනතුරුව වුණු දේ රාජු විසින් පොලිසියට මෙලෙස කියා තිබුණි. ඒ වෙලාවේ මම කලබල වුණත් පස්සේ මම හිතුවා මොකක්ද කරන්න කියලා. මම ඊට පස්සේ එයාව ඉවරයක් කරන්න තීරණය කළා. ඒත් මම කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. සාමාන්‍ය විදියට හිටියා. ඊට පස්සේ යාපනයේ ඉන්න නංගිලාගේ ගෙදර ගියා. එහෙ දවස් කිහිපයක් හිටියා. එහෙ ඉන්න ගමනුත් කල්පනා කළේ මේක ඉවරයක් කරන්නේ කොහොමද කියලා. අනතුරුව නිවසට පැමිණි රාජු ගත කළේ එක් දිනක් හෝ දින දෙකක් පමණි. සුවර්ණ මට ජෙසිගෙන් තර්ජනය කරලා ටෙලිෆෝන් කෝල් එනවා. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න ඕන. සාක්ෂියට ඔයත් එන්න. ස්වර්ණාද ඊට එකඟ වූවාය. ගමනට පෙර ස්වර්ණාගේ පියා හමුවන රාජු මා මේ ඉස්සරහා වැටසුද්ධ කරන්න
සුවර්ණ හොඳට කැපෙන පිහියක් දෙන්නකෝ කියා සිය මාමණ්ඩියගෙන් මුවහත් පිහියක් ඉල්ලා ගැනීමටද අමතක නොකළේය. අනතුරුව ස්වර්ණාට නොපෙනෙන ලෙස පිහිය යතුරු පැදියේ අසුනයට කැබ් එකට දමා ලොක් කළේය. මේ කිසිත් නොදත් ස්වර්ණා නිවාඩු දමා පාසල් නොගොස් පුලියන්කුළම පොලිසිය වෙත යාමට රාජු සමග යතුරු පැදියෙන් පිටත් විය. යන අතරමඟදී රාජු අවසන් සැලැස්ම ක්‍රියාත්මක කළේය. ස්වර්ණ මම ඔයාට කිව්වේ නැහැ. ජෙසී කතා කළා. ජෙසී කිව්වා නයින මඩු වැව ළඟ ඉන්නම් එතනදී ප්‍රශ්නේ විසඳාගමු කියලා. රාජු කීවේය. ඒ වනතෙක් හැසිරුණු ආකාරය නිසා ස්වර්ණා රාජු සමග කිසිදු සැකයක් තබා ගත්තේ නැත. හා යමු යයි ඇය කීවාය. කිසිදු මිනිස් වාසයක් නොමැති ස්ථානයක රාජු යතුරු පැදිය නැවැත්වීය. ස්වර්ණාද යතුරු පැදියෙන් බැස්සාය. ජෙසී පේන්න නැත. ඒ සමග ස්වර්ණාට සැකසිතුනි. එමි ස්ථානයෙන් පලා යාම සඳහා ඇය දිව ගියාය. ඒත් ඇය ප්‍රමාද වැඩිය. ස්වර්ණ දිව්වා. මම පිටිපස්සෙන් එළබලා ගිහින් බෙල්ලට කෙටුවා. ස්වර්ණ වැටුණා. තවත් පාරවල් දෙකක් කොටද්දී හිස කඳෙන් වෙන්නුණා. ඊට පස්සේ තමයි සර් ඔළුව අරගෙන පොලිසියට ආවේ. රාජු පොලිසිය හමුවේ කියා තිබුණි. සිද්ධියත් සමග අතුරුදහන් වූ ජෙසී දින කිහිපයකට පසුව පුලියන්කුළම පොලිසියට බාර විය. ඇයි ෆොටෝ යවලා අහිංසක පවුල් කරලා ජීවිතයක් විනාශ කළේ? පොලිසිය ජෙසීගෙන් ඇසුවේය. සර් මගේ වරදක් නැහැ. මම උසස් පෙළ ඉද්දී සුවර්ණ ටීචර් දවසක් මගෙන් ඌමනාවක් කියලා ෆෝන් නම්බරය ඉල්ලගත්තා. ඊට පස්සේ කතා කළා. කීප සැරයක්ම කතා කළා. ටීචර් ලස්සන නිසා මමත් කැමැත්තෙන් කතා කළා. අපි හිතවත් වුණාට පස්සේ පාක් වලට ගියා. මුලතිව් බීච් එකට ගියා. ඒ වගේ ගමන් කීපයක්ම ගියා. ටීචර් තමයි වියදම් කළේ. ඊට පස්සේ මහත්තයා නැති දවස්වල ගෙදරටත් ගියා. එහෙම ඉදී තමයි මාස කිහිපයකට කලින් ටීචර්ට මාරුවීමක් ලැබිලා වෙනත් ඉස්කෝලයකට ගියේ. ඊට පස්සේ මමයි ටීචරුයි හමු වුණා. ගිය අවුරුද්දේ මම විභාගෙ ලිව්වා. ප්‍රශ්නේද්දි මම ඈත් වෙන්න තීරණය කළා. එතකොට ටීචර් කිව්වා ඔයා නිසා මම ප්‍රෙග්නන්ට්. දාලා ගියොත් හැමෝටම ඔයාගේ දරුවා කියලා Facebook එකට දානවා කියලා. බයට මම එයාගේ මහත්තයාට කෝල් එකක් අරගෙන සිද්ධිය කිව්වා. එයා ඇහුවා ටීචර් එක්ක සම්බන්ධයක් තිබුණද කියලා. ඒක එයා පිළිගත්තේ නැහැ. ඒකට ඔයා ළඟ සාක්ෂි තියෙනවද කියලා ඇහුවා. ඔව් කියලා එක සැරයක් බලන්න පුළුවන් විදියට අපි දෙන්න එකට ගත්ත ඡායාරූප කීපයක්ම දැම්මා. එමෙන්ම ස්වර්ණා විසින් එවන ලද බව කියන WhatsApp පණිවිඩද ජෙසී විසින් පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි. එනමුත් ඒ සියල්ල දැන් නැග යමින් නැත්තේ සමාජ මාධ්‍ය මගින් දැන හඳුනාගෙන දුරදිග ගිය පෙම් සම්බන්ධතා නිසාය. මෙම සිදුවීම වවුනියා ප්‍රදේශයෙන් වාර්තා වුණු එක් සිද්ධියක් පමණි. මීට මාස කිහිපයකට පෙරද රජයේ පත්වීමක් ලද 23 හැවිරිදි තරුණ ගුරුවරියක හා 10 ශ්‍රේණියේ සිසුවෙකු අතර ඇති වුණු ආරවුලක් පැමිණිල්ලක් ලෙස පොලිසියට ලැබුණි. පැමිණිල්ල විභාග කරද්දී හෙළි වූයේ ගුරුවරිය මුලින්ම 10 ශ්‍රේණියේ සිසුවා රාත්‍රී කාලයේදී සිය කාමරයට ගෙන්වාගෙන ඇති බවයි. පසුව ඒ නවතා දමා උසස් පෙළ සිසුවෙකු කාමරයට ගෙන්වාගෙන තිබුණි. එම ගුරුවරිය ඒ වන විටත් සිසුවා නිසා ගැබුණියක් වී සිටි බව පොලිස් විමර්ශනවලදී හෙළිවිය. සිංහල සමාජයට සාපේක්ෂව දෙමළ සමාජය තුළ ගුරුවරයාට ඇති භක්තිය පිළිගැනීම ඉතා ඉහළය. එනමුත් එම පිළිගැනීම දිනෙන් දින නායමින් තිබෙන බව මේ උදාහරණ වලින් පැහැදිලිය. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.